තුන් වතාවක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสัตถิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดตับบัง හොඳයි නිශ්ශබ්ද වෙන්න නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං තීති හොඳයි මේ ස්ථානයට වැඩමා වැඩහිඳ වදාරන පරම පූජනීය වූ අපේ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී අපේ පින්වත් මෙහෙණින් වහන්සේ එවැගේම සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්වතියනි මේ සියලු දෙනාම මේ එකතු වෙලා බලාගෙන සූදානමින් ඉන්නේ බෞද්ධයෝ හැටියට ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන් හරි වටිනා පින්කමක් සිද්ධ කරන්න ධර්මදේශනාවේ දායකත්වයන් දරන අතර ප්‍රධාන අනුශාසකත්වයේ දරනවා දේවමැදිහත්පත්වේ උපප්‍රධාන සංඝනායක වහන්තරේ සිද්ධාර්ථ ගෞරවනීය නායක හාමුදුරුවෝ හෙට්ටිපොළ වෙළඳ සංගමය ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව එක්කහු වෙලා තමයි පින්කම සංවිධානය කරන්නේ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව බටහිර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන හෙට්ටිපොළ පොලිසිය හෙට්ටිපොළ යූත් සංවිධානය ඇතුළු සියලුම පින්නතුන් එකතු වෙලා ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන් හරි වටිනා කටයුත්තක් තමයි මේ බණ පින්කම හරියට මහන්සි වෙන්න ඇති මේ බණ දේශනාවක් සංවිධානය කරන එක මේක ලොකු වගකීමක් මේන විශාල පිරිසකට අවශ්‍ය ඉඩ පහසුකම් සලසන්න ඕනේ. එන්න පින්නතුන්ගේ ආරක්ෂාව සපයන්න ඕනේ. එනිසා පින්නතුනි මේ සිද්ධ කරගන්නේ මිනිස්සෙක් විදිහට උත්පත්තිය ලැබුවට පස්සේ අපේ හෙට්ටිපොළ වෙළඳ සංගමය ජීවිතේ බොහෝ කඩයිම් පහු කරන්න ඇති අද හෙට්ටිපොළ වෙළඳ සංගමයට ඓතිහාසික දවසක් මේසා පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න ඉඩ දුන්නා කියන්නේ මහ දෙයක් ඕනේ මේකට ගෙන්නලා පන්සිල් සමාදන් කෙරෙව්වත් මද ඒ මට්ටමට එක්කහු කරන්න පුළුවන් කියන්නේ අනික් පැත්තෙන් පෙනෙන පැහැදිලි වෙන කාරණයක් තියෙනවා මේ පින්වත් අම්මලා තාත්තලා මේ දූ දරුවෝ අපේ නායක හාමුදුරුවෝ සිහිපත් කරා හරියට තරුණයෝ උනන්දුනාලු
මම ඊයේ බණ කිව්වේ පොල්ගහ පොතුහැර. ඒ නායක හාමුදුරුවෝ කියනවා පිළිගැනීමේ කතාවේදී අපේ නායක හාමුදුරුවෝ කියන විදිහටම කියන්න ජීවිතේටවත් පන්සල් ආපු නැති වුන් ශ්‍රම දානට ආවලු. මේ තරුණ දරුවෝ ඒ කරලා නායක හාමුදුරුවෝ මට එනකොට කිව්වා මොක නැතත් ඔය මමත් දේශනා කරන දෙයක් තමයි බණ අහන්න ආපු එකට වඩා වටිනෝ බණ අහන්න හිතිච්ච එක. ආපු එකට වඩා වටිනවා හිතිච්ච එක. ඔය හිතුණු දේ තමයි ඔය හිතෙන එක තමයි අමාරු. වැට උඩට ගණ්ඩනේ අමාරු. ඔය මං හින්දා දැන් ගොඩක් හාමුදුරුවෝ බණ කියන්න පටන් අරන් තියෙනවා. දකින්නවත් ඇතිනේ හාමුදුරුවෝනේ බොහෝ දේවල්. හරියට ඒක හරි වටිනවා. නේ තම තමන් දන්න දේවල් සමාජයට කියලා දෙන එක. මම අද දැක්කාර කවුද ඇස් පේන්නේ නැති කෙනෙක් අර අංජනම් බල අංජනන් නෙමෙයි හදාම් බලන කෙනෙක් ඉන්නවනේ. මට නම වැඩි හුරු නැහැ. මට අපේ රියදුරු මහත්තයා කියනවා මෙන්න මෙයත් බණක් කියනවලු. මේ පැය දෙකක් විතර මේ බොහෝ පිරිසකගේ හාමුදුරුවනේ අපේ නායක හාරෝ කිව්වා වගේ කොඩියක් දාන්න හරි පන්සලකට එන තරුණයෝ මේක දැකලා උහුලන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ මේ බෞද්ධ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ තාත්තලා සුදු ඇඳලා බණ අහන්න ආවට මොකද? ඔක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරලා කියන්නේ කොහොම හරි කමක් නැහැ. මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ වනස ගන්න නම් එපා. මේ ආත්ම භාවයේ විනාශ කරගන්න එපා. 2025 අවුරුද්ද ඉවර වෙලා මේ අර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරේ මේ 2025 ඉවර වෙලා 26 අවුරුද්ද ලබන කොට අපි පුරුදු වෙන්න ඕනේ. මේවා ඉතින් අලුත් වෙන්න ඕන අලුත් වෙනවා හරියට. අද උදේ මහමුදුරනේ ඔය පන්නල පැත්තේ තරුණයෝ වගේ අක්කාවා කියනවා හාමුදුරුවනේ රුපියල් 80000ක පාසල් උපකරණ අරගෙන ඇවිල්ලා කියනවා මේ බොණ්ඩ එක්කහු කරපු සල්ලි කියලා නත්තලට 80000ටම පොත් පෙට්ටි ගෙනල්ලා දරුවන්ට දෙන්න කියලා. එක තරුණයෙක් කියනවා මං අහන්නේ මේකම මදිද? වෙනදුනේ බොණ්ඩ එක්කහු කරපු සල්ලි ධනට පිනට දෙන්න හිතෙනවා කියලා කියන්නේ. ඒ තරුණයා කියනවා කිව්වේ මොන බනද නම් දන්නේ නැහැ. හැබැයි යහපතක් නම් වුණා කියලා. සියලු දෙනා මං ඉස්සරහ පොරොන්දු වෙලා ගියා. හැමදාම අපි අවුරුද්දට එක්කහු වෙන දවස් තියෙනවා. ඔබ වහන්සේ කියන්නේ වෙනද බොණ්ඩ එක්කහු වෙච්ච සල්ලි වලින් මොකද කරන්න ඕන කියලා. මම යෝජනා කරා සමහර ඉස්කෝල තියෙනවා පින්නතුනේ පොඩි උන් වොලිබෝල් ගහන්නේ කොහුලනු දෙකක් දෙපැත්තෙන් බැඳලා. මම මේ වෙළඳ සංගමයටත් පොඩි යෝජනාවක් කරනවා.
ළමයි 10 දෙනෙක් නඩත්තු කරන්න පන්ති කාඩ් 30යිනේ. ඔක ඉතින් මහ දෙයක්. හෙට්ටි පොළ වෙලෙන් සංගෙමන ඔච්චරද කරන්න පුළුවන්. ඕන තරම් මේ ගම්වල ඉන්නවා ඔය විවිධ විෂයන් වලින් දක්ෂ පක්ෂකම් ඇතුව උසස් පෙළ කරන්න පුළුවන් දරුවෝ. මේ අවුරුදු 2යින් උසස් පෙළට පන්ති යවන්න තියෙන. මං හිතන්නේ එක පන්ති කාඩ් එකක් සබ්ජෙක්ට් තුනටම රුපියල් 6-7000ක් වෙන්නේ. ඔක ඉතින් මහ දෙයක්. බැරිකමද නොකරනකමද? මාසෙට 6000කද බොන්නේ? දවසටම බොනවනේ 6000ක විතර. වටින්නේ නැද්ද? වෙනතුනේ මේ තාමත් පුටු කෑලි තියාගෙන සෙල්ලම් කරන ඉස්කෝල තියෙනවනේ. මම මේ පන්සල් වලට දෙන්න එපා කියනව නෙමෙයි හොඳ. මම අර දරුවා අහපෙන්ද කිව්වේ. ජීවිතේ 2025 දී අතාරින්න ඕනේ. නිසරු නිස්සාරණ දේවල් සියල්ල 25න් අතාරින් 26 අවුරුද්ද ලබනකොට 26 අවුරුද්ද පටන් ගන්නකොට දුස්චරිතේ වලකින් සුචරිතේ හැසිරෙන්න අදිෂ්ඨාන කරන්න. අදිෂ්ඨාන කරන්න. මේක ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. කයෙන් සංවර වෙන්න අදිෂ්ඨාන කරන්න. වචනයෙන් සංවර වෙන්න අදිෂ්ඨාන කරන්න. ඔය එතන බලන්න පුළුවන් කයේ වචනේ සංවරකම ඕන. ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න කට්ටිය විනාඩියකට විතර නැගිට්ටොත් මොකද වෙන්නේ? කොටනවනේ ඇවිල්ලා පිටිපස්සේ. බැලියගේ. ඔය මම මේ අම්මලාට දොස්පරොස් කියනව නෙමෙයි හොඳ. ඔය මම බන තිබ්බ තැන කියන්නේ නැහැ. වෙනතුනි ගැහුවා. බලනකොට ගහලා තියෙන්නේ පොලිසිය සිවිල් හිටු මහත්තයෙකුට. බනිනවනේ. අපූර්වට බැනලා චුට්ටක් එහාට වුණාට පස්සේ මන් දිහා බලලා hina වෙනවා. කවුරුත් කැමති ඇති ධර්මාසනේ බලාගෙන බණ අහන්න. මේ කයේ වචනේ සංවරකම තියෙන්න ඕනේ. 2026 අවුරුද්දේවත් මං කියන්නේ අර සරුදේ සරු විදිහට ගන්න. නිසරුදේ නිසරු විදිහට දකින්න පුරුදු වෙන්න. අපි දන්නවනේ මේක හොඳයි මේ දේ නරකයි කියලා. හොඳ නරකවත් 2026 අඳුර ගන්න පුරුදු වෙන්න. එනිසා මම යෝජනා කරනවා මිනිස්සු තුල හොඳ නරක හදා ගන්නකොට මිනිස්සු හැසිරෙනකොට අපිට සිද්ධ වෙනවා සමහරක් වෙලාවට ඔය කම්පා වෙන්න. 2026 අවුරුද්දේ කම්පා වෙන එක නවත්තන්න. බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ජීවිතේ අකම්පිතව ජීවත් වෙන්න. මේ වෙනකොට කී ගමනක් විතර අඬලා තියෙනවද? මේ වෙනකොට කී ගමනක් විතර දැන් මේ මට අය වෙළඳ සංගමෙන් බණවලට කියනෙකුත් නැහැ. මම මේව කියලා යන්නේ හොඳ. කඩවල වැඩ කරපු කී පාරක් විතර එලවලා තියෙනවා. හරියන්නේ නැත්නම් එලවනවනේ නේ. එලවන්න නවතින්න කියනවා.
දැන් බණ අහන ගමන් කල්පනා කරන්න ඕන හොඳ. ඒ කඩවල් වල වැඩ කරන සේවකයෝ හින්දා කොච්චර කේන්ති ගිහිල්ලා තියෙනවද? යකු යන්නේ නැද්ද? කඩවල් වල වැඩ කරන සේවකයෝ හින්දා කොච්චර කලබල වෙලා තියෙනවද? දැන් 2026 එනකොට හිතන්න ඕනේ මේ මොකටද මේ කලබල වෙන්නේ? කාගේ ලේ ටිකද පිච්චෙන්නේ? කාටද අකුසල් පිරෙන්නේ? හොඳට පුරුදු වෙන්න. එකටම කලබල වෙන්නේ නැතුව ජීවත් වෙන්න. ශික්ෂණයේ සංයමය කියන එක 26 අවුරුද්දේ හදාගන්න. ඔය ඇත්තටම අපි කටක් කරලා කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපි හින්දාද අනුන් හින්දාද? ඔයත්තු කවදාවත් ඔයත්තුන්ට කුණුහරුපෙන් බැනගෙන තියෙනවද? මේ සමාජයේ ජීවත් වෙනකොට අපේ සිතුවිලි සමහර විට මේ පංචේන්ද්‍රියන්ම ක්‍රියාත්මක වෙන්නේ අනේකගේ වෙනස් වීමට. ජීවිතේ පුරුදු වෙන්න අනේකගේ වෙනස් වීම දරා ගන්න. අර හොඳට ඉන්නකම් හොඳයිනේ. අර කියනවනේ අපි කරනකම් විතරයි කියලා. යහපත් දේ සිද්ධ කරනකම් හොඳයි. අපි ගාව වැඩ කරන සේවකයොත් එහෙමනේ. අපිට හොඳට කඹරන තාක්කල් හොඳයි. පෙම්වතා වෙනස් වෙන්නේ නැද්ද? පෙම්වතිය වෙනස් වෙන්නේ නැද්ද? යාළුවෝ වෙනස් වෙන්නේ නැද්ද? ළඟින් හිටපු මිනිස්සු වෙනස් වෙලා නැද්ද? ඇයි මේ කාගේවත් වෙනස් වීම වලට අපි කම්පා වෙන්නේ? ඇයි මේ කාගේවත් වෙනස් වීම වලට අපි තුල ද්වේෂය ඇති කරගන්න? උදාහරණයක් විදිහට මේ පින්නතුන් කවදා හරි සැක කෙරුවා නම් සැක කෙරුවේ අපිවද අනුන්වද? කවදාවත් අපි අපිව සැක කරලා තියෙනවද? කාවද සැක කරන්නේ? වෙන කෙනෙක් නේ. වෙන කවුරුවත් කරන දෙයක් පිළිබඳව අපි සැක කරලා කුතුහලය කනගාටුව කම්පාව වේදනාව කලකිරීම දුක භය ත්‍රාසය ඇති වෙන්නේ කාගෙද? අපේ. මොකටද? වෙන කවුරුවත් කරපු දෙයක් මේ හිතින් අපි ඒ ඇත්තොන්ව සැක කරලා මොකටද අපේ හිත අපි සොලවගන්නේ? අපි කම්පා වෙන්නේ මොකටද? දැන් ඔය උදාහරණයක් විදිහට ගෙවල් දොරවල් වලම බලන්න. මේකත් නිකම් මම අද කියනවට කරලා බලන්න. ඔබ කරන්නේ එහෙම නෑ හොඳේ කිව්වට. ගෙදර ගිහිල්ලා හොඳටම ඇවිස්සෙනවා අම්මලයි තාත්තලා හැබැයි. සමහරක් අම්මලාට තාත්තලාට මේක ලේලිලා තමයි කරන්න ඕනේ. එතකොට අරුන්දලා තවත් ඇවිස්සෙනවා. එක පාරම ෆෝන් එකෙන් කතා කර කර ඉඳලා අම්මා හරි තාත්තා කරන්නේ එහෙම නෑ මේ හොඳ. පවුල් පිටින් විනාශ වෙන්නේ අත්දැක බලන්නවත් කරන්න එපා. අම්මා හරි තාත්තා හරි එනවා දැකලා නිකන් බොරුවට හරි කතා කර කර ඉඳලා එක පාරම කියන්නෝ කලබලෙන් අම්මා එනවා මං තියන්නම් කියලා. අරුන්දර බත් කන්න බෑනේ පහුදා ඉඳලා. ඇයි නෑ නිකන් මං කියනවට හොන්න බලන්නෝ.
මිනිස්සුන්ට පුදුම රුදාවක් තියෙන්නේ මොනවාටද? මේ කලබල වෙන්නෙම මොකේද? කවුරුවත් ෆෝන් එකෙන් කතා කර කර හිටියේනේ. ඔය ඔළුව නිදහස් කරගන්න. පුරව ගන්න පානුන්ගේ දේවල් වලින්. මගේ හිතේ සමාධිය, මගේ හිතේ සැනසීම අර කෝලිත උපතිස්ස පරිබ්‍රාජමේ කියදෙන සරියුත් මුගලන් මහරහතන් වහන්සේ ගිහි කල අර ගිරග්ග සමජ්ජය උලෙල සංවිධානය කරනවා. ඒක බලන්න යන් කියනවා කලකිරෙනවා. ඊට පස්සේ සංජය පරිබ්‍රාජිකයා ගාවට යනවා. එතන හරි ගියේ නැහැ. අවසානයේ අස්සජි මහරහතන් වහන්සේ හම්බෙලානේ අර ඒ ධම්මා හේතු පබවා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කිව්වාය කියන මේ ගාථාව ඇසූ පමණින් අර බලන්න නිසරු දේවල් නිසරු විදිහට ජීවිතේ දැක්කා. පොඩි යෝජනාවක් කරන්න පුළුවන් නම් මේවා කරලා බලන්න හොඳේ. පුළුවන් නම් නෙමෙයි ඉතින් මෙච්චර මහන්සියලා මේක කරපු එකේ තේරුමක් තියෙන්න බෑ. ඔයත් කරන්න මේවා. ඔය එක බණක් සංවිධානය කරපු මං තන කියන්නේ නැහැ. ඒ සංවිධායක මණ්ඩලය එක්කහුව වෙලා එයත්න්ට හරි සතුට බණ හොඳට වුණා කියලා. පොලකම තමා හොඳේ. හිතුවට වඩා ලොකු පිරිසක් බණ අහන්න ඇවිල්ලා හැන්දෑවේ හොඳට කෙලලා මේක තියාගෙන මට පොලිසිය මහත්තයා කිව්වේ බණ කියපුවාගේ. සති දෙක තුනකට පස්සේ පන්සලටත් ආව සතුට ප්‍රකාශ කරන්න. එන සතුටුයි. ඒ සතුට වුණාට නම් කමක් නැහැ. ඒක අර සමරපු විදිහ වැරදි. හෙට්ටි පොළ එහෙම නැතුව ඇති. මං කියන්නේ අනිත් තැන්වල වෙන දේවල්. අද නත්තල්නේ වහලානේ. කලින් ගෙනල්ලා තිබ්බොත් තමයි. ඔය ඕන එක. පින්නදුනේ දවසට විනාඩි 10ක්වත් හෙට ඉඳන් අද එපා දැන් ඉතින් මහන්සිනේ. අපේ අම්මලා තාත්තලා සේරම තරුණ දුවලා පුතාලා කරන්න ඕනේ මේව. හොඳ දරුවෝ ඉන්නවනේ ගොඩක් බණ අහන්න ඇවිල්ලා. පුතේ විනාඩි 10ක් විතර අරගෙන දවසට මිනිස්සුන්ට විවේකයක් කියලා එකක් නැහැ. විනාඩි 10ක් විතර අරගෙන ටිකක් ඉඳගෙන කල්පනා කරන්න. කවුරු ගැනද? මම ගැන, තමන් ගැන. අර මගේ ඇත්ත මනුස්සයා එක්ක විනාඩි 10ක් විතර කතා කරන්න. විනාඩි 10ක් මම කවුද? මොකද කරන්නේ? මොකද්ද කරන්න ඕන කියලා. අපේ බිස්නස් එක පැත්තකින් තියලා, පවුල පැත්තකින් තියලා, ප්‍රශ්න ටික පැත්තකින් තියලා, සියල්ල පැත්තකින් තියලා විනාඩි 10ක් විතර ඔයත් එක්ක කතා කරන්න. මම කියනවට කරන්න පුදුම සැනසීමක් දැනෙනවා. අර මම එක්ක තනි වුණාම මං ගැන මං විතරනේ දන්නේ. මගේ ඇත්තම මනුස්සයා ගැන කවුද දන්නේ? දවස අන්තිමේට මතක් වෙන්න ඕනේ අපි ලෝකෙට මොන එදිරිවාදිකම්, මොන ගණන්කාරකම්, නම්බුකාරකම්, මොන මාන්නකාරකම්, සල්ලිකාරකම් තිබ්බත් අපි අපිත් එක්ක ජීවත් වෙනකොට හරි හුරතල් පින්නතුනේ. අපිට අපි එක්ක වෛරයක් තියනවද? නැහැ. අපි
අපි හරි ශාන්තයි. අපිට අපිත් එක්ක තරහක් නැහැ. එතකොට අපි හරි සැහැල්ලුයි. මට මම එක්ක එදිරිවාදිකමක් තියෙනවද? මට මං එක්ක බේරගන්න බැරි දෙයක් නැහැ. මම එක්ක ජීවත් වෙනකොට හරි පහසුයි පුතේ. ඒ ඉඳලා කල්පනා කරන්න. මම මොකද්ද කරන්නේ? මම මොකද්ද කරන්න ඕනේ? මම මොකක්ද මම වෙනුවෙන් කරන්නේ? මිනිස්සුන්ට තියෙන්න ඕනේ. අර මරණ මංචකයේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට දෙපැත්ත පේනකොට මට කියලා කරගත්ත දෙයක් තියෙන්න ඕනේ. මගේ සනසීම පිණිස මෙන්න මේ දේ තියෙනවා කියලා තියෙන්න ඕනේ. මම යෝජනා කරන්නේ ඒකයි. වචනකින්වත් සංසාරෙ දිග්ගස ගන්න එපා. එක වචනකින්වත් නිර්වාණය ඈත් කරගන්න එපා. සංසාරේ කල්ප ගානක් දුක් විඳලා මනුෂ්‍ය ආත්ම භාවය ලබලා තියෙන්නේ. මේකෙන් හොඳට වැඩ ගන්න. ඔය නිවන් දකින්න යන ගමනට අර්ථයක් එක්කව කරගන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ අපි අපිත් එක්ක විතරක් කටයුතු කරනකොට හොඳට මතක තියාගන්න. කුසල් මොනවාද කියලා මතක් වෙනවා. අකුසල් මොනවාද කියලා මතක් වෙනවා. අපේ තාත්තලා ටික පුරුදු වෙන්න ඕන මේ හොඳයි. අර වැඩේ කියන්නේ අර සමහරුන්ට පුදුම අවිවේකයක් නෙදී. හෙට්ටි පොළ වෙළඳ සංගමෙත් ඉන්නවද ඔය? මෙහෙනම් එහෙම නැතුවේද? සමහරුන්ට කණ්ඩ වෙලාවක් නැහැ. හිතන්නකෝ කැෂියර් එකේ ඉන්නකොට කණ්ඩ වෙලාවක් තියෙනවද? මොන කර්මයක්ද පින්නතුනේ ගෙවන්නේ? නිදා ගන්න වෙලාවක් තියෙනවද? දැන් කේදි හාමුදුරුවන්ට නම් හම්බෙනවනේ කියලා. එමු බලන්න සතියකට විතර පන්සලට හම්බෙනවද කියලා බලන්න. පැත්තන්ට විතර නෙමෙයි මට වළඳන්න වෙලාවකුත් නැහැ. නිදා ගන්න වෙලාවකුත් නැහැ. දවසට පැය 15ක් විතර වාහනේ. මාසෙට කිලෝමීටර් 13000ක් විතර වාහනේ. එතකොට දැන් මට එන්නකොට කුලියා පිටියෙන් කියන ඔහොම කුලියා පිටියෙන්දලු. ඇයි? පොලිස් ක්‍රීඩාංගනේ පිරිලාලු. දැන් මේ කිරලා කුලියා පිටියේ බණ. පැත්ත මෙතන බණ අහන්න එනකොටත් එතන සෙනග. ඒ කිරලා මං හෙටුදේ මැලේසියාව යන්න ඕන. බණක් කියලා ආපහු දවස් දෙකකට පස්සේ ආයෙන්න ඕන. එතකොට ඒ අවිවේකීකම මොකේද? ජීවිතේ පින්නතුනේ අපි එක්ක ජීවත් වෙන්න ගන්න කියලා කියන්නේ අර පොඩි වෙලාවක් අරගෙන ඔය කැම ටික කන්න නිදා ගන්න නා ගන්න බිරිඳ එක්ක ඉන්න දරුවෝ එක්ක ඉන්න ගෙදර ඉන්න ඔය සමහරු ඉන්නවනේ මේ පොලේ හින්දා හොඳයි. සමහරු ඉන්නවා කොච්චර සල්ලි තිබ්බත් පොලට යන්නේ පහෙන් පස්සේ. ඇයි? හොඳම බඩු තියෙනවනේ. තෝරන්න දෙයක් නැහැ. මුදලාල්ලා තෝරලා ටිකන් වලට දාලා තියෙන ගොඩවල් ගහලා දාගෙන එන්න තියෙන. මොන කරුමයක්ද ගෙවන්නේ? සමහරු ඉන්නවා ලොරි එනකන් කියලා නේ 12 එක වෙනකන් හැරලා ඉන්න එපා. අවුරුද්ද අවසානයේ වුණාම තවත් වැඩි. පින්නතුනේ තිබ්බට මදි කණ්ඩත් පින තියෙන්න ඕනේ. අරගෙන ඉන්න මෙට්ටේ ලස 4ක් විතර වෙනවා. ඕකේ පැය 5 බුදිය ගත්ත කාලයක් මතකද මෑත ඉතිහාසෙ? කොහෙ බුදියන්න වෙලාවද?
ඇත්තෝ එහෙම නැතුව හෙට්ටි පොළ වෙලන සංගමය. මං කියන්නේ බොහෝ ඇත්තොන්ට ඕක තමයි වෙන්නේ. ඇත්තොන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ හෙට්ටි පොළ වෙලන සංගමේ තරම් වෙන කොහෙවත් එහෙම නැහැ කියලා. පුරුදු වෙන්න. අදින්න පුබ්බකට මොකද වුනේ? වෙනතුනේ ඔය මට කුණ්ඩලිගේ තාත්තනේ හොඳ සල්ලිකාරයා. මැරිලා දවස් 7ක් ගිහිල්ලත් මොකද වුනේ? සල්ලි දෙන්න කෙනෙක් හිටියේ නැහැ. අන්තිම රාජසන්තක වුණා. කරත්ත වලින් බඩු අදිනවා. රජුරෝ කියනවා අනේ අදින්න පුබ්බක කාලවත් මැරුණා. මැරිලා දවස් 7ක් ගිහිල්ලත් අදින්න පුබ්බකේ බඩු අදිනවා. අදින්න පුබ්බකට ලැබෙන්නත් පරිභෝජනය නොකරන්නත් හේතුව මොකක්ද? ඔය දුන්නට විතරක් මදි. දීලා හිත හදා ගන්නත් ඕනේ. දුන්නට විතරක් මදි. දීලා සතුටු වෙන්නත් ඕනේ. දුන්නට විතරක් මදි. දීලා අතාරින්නත් ඕනේ. පුරුදු වෙන්න. දෙන්න. දීලා අතහැරලා දාන්න. ඔය අදින්න පුබ්බකේක ආත්මික අදින්න පුබ්බකේ ගෙදරට එනවා හාමුදුරු කෙනෙක් පිණ්ඩපාතයට හැමදාම එනවා. මෙයා කවුද? අදින්න පුබ්බක මොකුත් දෙන්නේ නැහැ. දවසක් අදින්න පුබ්බකට හිතුණා එළියට බහිනකොටම දැක්ක හින්දා බිරිඳට කිව්වා මොනා හරි හදලා දෙන්න. පැහැදිලිද මං කියන එක? මොනා හරි හදලා දෙන්න කිව්වා. ඔය වචනේ මතක තියාගන්න ඕන හොඳේ. මොනා හරි දෙන්න කිව්වා. අවසානයේ බිරිඳ හොඳට උයලා දුන්නා. අදින්න පුබ්බක දැන් වෙලේ වැඩ. ඈතට දැක්ක අර පිණ්ඩපාතේ හාමුදුරුවෝ වඩිනවා පිණ්ඩපාතේ අරගෙන. අදින්න පුබ්බකට හිතුණ බිරිඳ මොනවාද දුන්නේ කියලා බලන්න. දුවගෙන ගිහිල්ලා පාත්‍රය ඇදලා අරගෙන බැලුවා. අදින්න පුබ්බකට කේන්ති ගියා පින්නතුනේ. ඇයි වෙනදට වඩා හොඳට උයලා දීලා. දුවගෙන ගිහිල්ලා බිරිඳට බැන්නා. දුවගෙන ගිහින් බිරිඳට බැන්නා. දුන්න හිත හදාගන්න බැරි වුණානේ. පැහැදිලිද මං කියන එක? මට ඕන තරම් එහෙම අත්දැකීම් ලැබිලා තියෙනවා. සමහරු බණවලට ආරාධනා කරන්න එනවා. දින නෑ කියපුවාම කියනවා ඕකට දෙකක්ම දැම්මලු. ලියුම් කවරයකට ලක්ෂ 2ක් දාලා දීලා. හිතෙන්නේ නැති අපරාධ කියලා. දෙකක්ම දැම්මලු. කියලා දුන්න අනිත් පැත්තටම. නෑ ඉතින් අරන් කොහොම හරි කරලා දෙන්නලු. ඔය අම්මෝ එහෙමනම් පිනුතින ඕන තරම්. වෙන්දේසියෙන්නේ බණ. දැන් ඉතින් මේක හැමතැනම ගියපුවාම මේ මිනිස්සයා දැනගන්නවා මේ මන් දීපේ කියලා. ලක්ෂ 25ක් දෙන්නම් මේ දිනේටම එන්න කිව්වා. අයත් පොරොන්දුනා හැමදාම වාහනේ සර්විස් කරලා දෙන්නම් කියලා. පින්නතුනි පුදුම වැඩක් වෙලා තියෙන. ඔය ඒ කවදාවත් ජීවිතේ දීලා අතාරින්න බැයි නම් දෙන්න එපා. පුරුදු වෙන්න. ගෙදර නේ අර බල්ලෙකුට සතෙකුට කෑම ටික දුන්නත්
සමහරු ඉන්නෝනේ ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන බලාගෙන ඉන්නවා පිට බල්ලෝ ඇවිල්ලා කාලා යනවාද කියලා බලන්න. පිට එකෙක් කවුත් අඩි ගන්නවා. එහෙම කරන්න එපා. කවදාවත් කරන්න එපා බින්නතුනි. ඔය තිබ්බට මදි භුක්ති විඳින්න පින තියෙන්න ඕන. සමහර නේ අම්මලා කියනවා එහින්දා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අර මං කියන අර විනාඩි 10 තුල කල්පනා කරනකොට මේක මගේ අකුසලයක්ද මේක මගේ පාප කර්මයක්ද? දැන් සමහරු ඉන්නව නේද අෂ්ප විදියට කේන්ති යනවා. සුටුස් ගාලා කේන්ති යන උදවි ඉන්නවා. ඒ කේන්ති යන පින්නතුන් අපේ දුවලා ඔය සමහර දරුවෝ හැම ඉන්නවා බලන්නවත් බෑනේ කණ්ඩ හදනවා. උදාහරණයක් විදියට අද ගෙදර ඔය සමහර ළමයි ඉන්නවා දෙපාරක් විතර කියන්නකො පුතේ කණ්ඩ කියලා. ඒ උන් අම්මලා තාත්තලා කණ්ඩෙනවනේ අනිත් පැත්තට. මහ දෙයක් නෙමෙයි. දරුවෝ ජංගම දුරකථන පාවිච්චි කර කර ඉන්නකොට වචනයක්වත් කියන්න එපා කේන්ති යනවා ඒ ළමයින්ට. මේ අඩි හප්පන අඩේ කන්නම් හිටුලු. කියන්නේ නැද්ද? ළමයින්ට කියන්න බෑ පුතේ කන්න කියලා. ඒ හින්දා ඔය නිතර කේන්ති යන උදවි බොහොම පුංචි දෙයකට ඔය සමහරු ඉන්නවා ඇහැරවන්න බෑනේ. හරි බයයි ගෙවල් වල ඇහැරවන්න. ඇයි? තඩ ගොංකන් එවන. කුණුහරුප කියාගෙන නැගිටින්න. එහෙම විඥානයක් තියෙන්න හේතුවක් නෑ. මං කියන්නේ අර බොහොම ඉක්මනට පුතේ ද්වේෂය ඇති වෙනවනම් අපේ අම්මලාට තාත්තලාට හරි ඉක්මනට කේන්ති යනවනම් අර විනාඩි 10 ඇතුලේ කල්පනා කරන්න මට කේන්ති යන්නේ කොයි වෙලාවේද මට කේන්ති යන්නේ මොකටද? ඇයි මට කේන්ති යන්නේ මොකක්ද කේන්ති යන්නේ ඒකේ ප්‍රතිඵලය කාටද සැනසීම කාටද ලාභය ඔච්චරයි. ඒ ටික කල්පනා කරනකොට නිකම්ම උත්තර එනවා. මේ පින්නතුන්ට අවබෝධ වෙයි ප්‍රත්‍යක්ෂ වෙයි කේන්ති ගන්න එකේ තේරුමක් නැහැ. කලබල වෙන එකේ තේරුමක් නැහැ. ඔය හැම දෙයක්ම ජීවිතේ හරි සිහියෙන් කරන්න. දැන් කේන්ති යන කලබල වෙන මම යෝජනා කරන්නේ 2026 අවුරුද්දේ අකම්පිතව ජීවත් වෙන්න. ඔය කලබල වෙන කේන්ති යන කරුණු කීපයයි තියෙන්නේ. එකක් තමයි අපි සැප විඳ ඉඳලා එක පාරම දුක් විඳින්න වුණාම මොකද වෙන්නේ? අපි කලබල වෙනවා. මිනිස්සු ප්‍රශංසා කර ඉඳලා එක පාරම නින්දා කරන්න ගත්තාම මොකද වෙන්නේ? අපි කලබල වෙනවා. මතක තියාගන්න. ඔය ප්‍රශංසා කරන කටින්මයි මිනිස්සු නින්දා කරන්නේ. හොඳ කියන කටවල් වලින්මයි මිනිස්සු වැරදි කියන්නේ. අපේ හාමුදුරුවරුන්ට මේ අත්දැකීම ඕන තරම් තියෙනවා. නේ හාමුදුරුවනේ වඳින අත් දෙකෙන්මනේ බෙල්ල මෙරිකන්නේ අනිත් පැත්තට ඇවිල්ලා. ජීවිතේ ඉන්නකොට අපිට අර කීර්තිය දරා ගන්න පුළුවන් අපකීර්තිය දරා ගන්න අමාරුයි. කලබල නම් වෙන්න එපා ඒ වෙලාවට. අර දන්නවන්නේ උඩින් ගියපු ඉබ්බ දෙන්නට වෙච්ච වැඩේ. කට වහගෙන ගියා නම් මොකද වෙන්නේ? එක අපූර්වට අදත් ජීවත් වෙනවා එනවා. එක ඉබ්බෙක් කොක්කු අරගෙන ගියා යනකොට පල්ලෑයට මිනිස්සු කෑ ගහනකොට කලබල වෙනකොට
ඉබ්බට උහුලන්න බැරුව කියන්නේ. සමහරව ඉන්නව නේද තොපි කනවා මරනවා කපනවා කියාගෙන ඉන්නේ. ඉබ්බා අර මිනිස්සුන්ට බැන්න. සමහරව ඉන්නව නේද මොකක් හරි දැනගත්තාම හගිස්සන්න යනවා. එහෙම වීරෝදාරකම් කරන්න ඕනේ නැහැ. අහක යන්නේ උවදලා අරන් දාගන්න එපා. දෙවෙනි ඉබ්බා මොකද වුනේ? දෙවෙනි ඉබ්බා අපූර්වට අර මිනිස්සු බල්ලායිඩ මිනිස්සු ඔච්චම් කරනකොට අර ලීය තව ටිකක් හයියෙන් හපාගත්තා. ඔන්න බලන්න. ඉවසීමයි කල්මැරීමයි කියලා කියන්නේ දෙකක්. අපි කරන්නේ ඉවසන එකද කල් මරන එකද? අර කියනෝ නේද මටත් වෙලාවක් එයිනේ කියලා. ඒ හින්දා ඔය එදා මට මෙහෙමයි කරුවේ මම අද මෙහෙමයි කරන එක ඉවසන එක නෙමෙයි. එහෙම වුණොත් අර මං කියන ඉබ්බෝ වෙන්න යන්න එපා. ඉබ්බා ආය 70 භාගයක් විතර යනකම් කෝටුව හපාගෙන ඉඳලා අනේ තව ටිකක් කටවහගෙන හිටපියෝ. මොකද උනේ? බැරිම තන කොක්කුන්ගෙන් අහනවා. යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද වෙන්නේ? නින්දාවෙදිත් ප්‍රශංසාවෙදිත් කටනම් අරින්න එපා. ඔය පොඩි පණිවිඩයක් මං කිව්ව මට පුදුම විදියට බයිනවනේ මිනිමරෝ වගේ හැසිරෙන. අනේ කියනවා තව වෙනකන් නෑලු උත්තරයක් මගේ. හන්දේ තමයි අපි කලබල වෙන්න. මේ සුණා පරන්තයට යනකොට මරනවා කපනවා කොටනවා කියනකොටත් ඉවසපු බුද්ධ පුත්‍රයන්ගේ පරපුරේ භික්ෂුන් වහන්සේලා එහෙම කලබල වෙනවද? භික්ෂුන් වහන්සේලාට තරම් දරා ගැනීම ඉගැන්වුවේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ට තරම් අපහාස කරපු නින්දා කරපු මහ දෙයක් ඕනේ. එනකොට සමහර බමුණෝ කියනවනේ ගෞතමයා යනකොට ඇල්වතුරු ටිකක්වත් දෙන්න එපා කියලා. දුන්නොත් මරනවා කියනවා. මෙහෙම අපූර්වට රාජ මහා මාත්‍යවරු මෙහෙම තිබ්බට පැයක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ. සූස් ගන්න එපා වෙලාව යනවා. රාජ මහා මාත්‍යවරු පිරිවරාගෙන බණ කිය ඉන්නකොටනේ අර කවුද අර ගෑනු කෙනා චින්චමානිකාව අර දරකෝටු බැඳගෙන එනවා. භාග්‍යවතුන් වහන්සේ කම්පා වුණා. නෑ කරන්න පුළුවන් අපහාස එමටම අපහාස විතරක් ඇයි කී ගමනක් බුදුහාමුදුරුවෝ මරන්න හැදුවද? කී ගමනක් පිරිනිවන් පාණ්ඩ වැඩ කරන්න හැදුවද? ඇත්තු දාලා මරන්න හැදුවා. ගල් පෙරල්ලා මරන්න හැදුවා. පින්නතුනේ සුන්දරි පරිබ්‍රාජිකාව දවසක් දෙකක් දෙවුරම් වෙහෙර පැත්තට හැන්දෑවට යවුවා කැරකුණ. දවස් ටිකකට පස්සේ මරලා හැංගුවා මල්ගොඩේ. ඒ කරලා කියන්න ගත්තනේ නේ අර. ඔකට තමයි ගෙන්න ගත්තේ අන්තිමේ මරලා දැම්ම කියලා බුදුහාමුදුරන්ට තරම් අපහාස කරපු. ඒ ශාක්‍ය පුත්‍රයන්ගේ ශ්‍රාවකයෝ සිව්වන පිරිසේ උදවිය භික්ෂුන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයෝ බුද්ධ පුත්‍රයෝ පින්නතුනේ ඒ සරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන මහා සංඝරත්නය කම්පා වෙන්නේ නැහැ. එහෙම ඔය කියලා තියෙනවා අර මොකක් හරි ඇවිස්සලා අපි කලබල වෙයි. ඔය මොකකින් හරි කමක් නැහැ හාමුදුරනේ බණ 10ක්වත් කැන්සල් වෙනවනම්
ඒ කියන්නේ මොකක් හරි වෙලා මොකේද ටිකක් පන්සලට වෙලා ඉන්න. පින්නතුනි මගේ විදේශ ධර්මදේශනා වලට එක එම්බසියට හාමුදුරුවනේ පෙත්සන් 8 ගානේ ගිහින් තියෙනවා. කොහමද? ඇයි මේ මුස්ලිම් මල තාත්තලා වුණත් දැන් හරියට බණ අහනවනේ. පෞගේ දවස්වල පල්ලි 17ක සභාපති ආවා. කුරුණෑගල මුස්ලිම් පල්ලි 17ක. අද කතෝලික තරුණයෙක් ආවා. මේ නත්තල් දවසේ උදේම පල්ලි ගිහින් හාමුදුරුවෝ බලන්නලු ආවේ. මේ ධර්මයේ ආශ්චර්යනේ. මං කිව්වා අපේ මුස්ලිම් අම්මලාට තාත්තලාට ඕව නග ගන්න එපා මම මරයි කියලා. ඉමක් කොනක් නැතුව පස්සර ධර්මදේශනා විවරලා එනකොට මෞලවි පල්ලියේ සභාපති එළියට බහැලා හරි සතුටින් කතා කරනවා. අපි අහන්නේ ඔයාගේ බණ. වෙනතුනි මේ බබලන්නේ ව්‍යාප්ත වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය අරහත් ධජය බබලන්නේ මේ තරුණ මහත්තුරු එක්කහුව වෙන්නේ මොකේද? සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටික ධර්මයේ ප්‍රතිඵල භුක්ති විඳින්න. එනිසා මං කියන්නේ තර ඔයත්තන්ට දරා ගන්න අමාරු නම් ඊට වඩා අමාරුයි භික්ෂුන් වහන්සේලාට දරාගෙන ජීවත් වෙන්න. කලබල වෙන්න එපා. ඒ මිනිස්සේ අපේ මොකට හරි 119 ගැහුවා කියලා අපිත් ගහන්න ඕනද? බලාගෙන ඉන්නවනේ මොකක් හරි වෙනකන්. දැන් ඔය එව්වනම්ම කැතකම් හොඳේ. අර පහුගිය කාලේ දැන් වෙල් ගලලා වෙල් වලට වැලි ගහලා තියෙනවනේ. ඕක ඇද ගන්න දෙන්නේ නැහැ. මේ වෙලට ගහලා තියෙන වැලි ටික. වෙනතුනේ තින් අය හිඳ හරියෝ ගයින් කරන්න එපේ. ඕකට උදැල්ල අරන් බහපු ගම වන්නන්න නයින් ගහනවා. මේ පැත්තෙම ගෙවල් හදන්න. ඔය ඉතින් කොල්ලෝනේ ඉතින් ඔය ටික ටික ගොඩ දානවා. අවක දැම්මා කියලා රජ වෙන්නයි පින්නතුනේ. සමහරු ගෙවල් වලට වැලි ගේන්නේ රෑද දවල්ද? පාන්දර 3ට විතර නෙමෙයිද ගෙනල්ලා බාන්නේ. එච්චරටම වෛරයක් ඊර්ෂ්‍යාවක් නැති මිනිස්සු ගම් වල ඉන්නේ. සමහරු ඇහැරලා බලාගෙන ඉන්නවනේ. වැලි බාන බෑවනම් කෝල් කරුවා. 2026 නම් ඕව කරන්න එපා හොඳේ. පුරුදු වෙන්න. ගයක් හදන්නනේ. ඔය තේකක පුඩක්වත් කපන්න බෑනේ. මේක වනසනවා නම් කමක් නැහැ. අර රැක් තවාලක් නැතුව කොහෙන් හරි වැලි ටිකක් එක්කහුව කරලා වෙනතුනේ වැලි වලින් ගෙවල් හදන්න නැතු මොනාගෙන් හදන්නද? මේ ගෙවල්නේ හදන්නේ ඉන්නනේ හදන්නේ. මං කියන්නේ 2026 තව කෙනෙක් දියුණු වෙනකොට තව කෙනෙක් නැගී ඉන්නකොට හිතවලට එන ඊර්ෂ්‍යාවවත් නවත්තන්න. මේ කියපු බණේ මොකවත්ම ගන්න බැරි නම් අනෙකගේ සැප සතුට දියුණුව වෙනුවෙන් සතුටු වෙන්න ආශිර්වාද කරන්නවත් පුරුදු වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය වෙනතුනි මේ හදවතින්මයි දේශනා කරන්න. මුදිතාව වඩන්න. කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සම්බුද්ධ ශාසනයත් එක්ක කරන ගනුදෙනුව හරි අපූර්වට කරන්න. සම්බුද්ධ ශාසනයත් එක්ක කරන
සම්බන්ධතාවය ඒවා හරි හොඳට පිළිවෙලට කරන්න. මේ හෙට්ටි පොළ භූමියේ පින්නතුම් බණහඬ ඇවිල්ලා ඉන්නවා දකින්නකොට මේක ගැන මේ ගෞරවය මේ සතුට වැඩිපුරම කාටද තියෙන්නේ? අපේ මේ ප්‍රදේශයේ මහා සංඝරත්නයට. හේතුව මේ තරුණයෝ ටික දහම් පාසල කරගෙන පරිස්සම් කරේ කවුද? බණක් අහන්න හරියෙන්න මිනිස්සෙක් අල්ලගෙන හිටියේ කවුද? අපේ හාමුදුරුවෝ. දායක සභාව කරගෙන දහම් පාසල් කරගෙන බෝධි පූජාව තියාගෙන පින්කම් ටික තියාගෙන බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන මිනිහට බුදු පිළිමේ හුරු කරගෙන පන්සල හුරු කරගෙන හිටියේ කවුද? දහසක් බාධක මැද අපේ හාමුදුරුවෝ. ඒ වුණාට ඒ නිසා මේ විදිහට මේ පින්නතුන් රැකගෙන හිටියට ඕක ඇත්තන්ට තේරෙන්නේ නැහැ. මේ මහා සංඝ රත්නය කරන කැපකිරීම ඔය කට තිබ්බ පළියට කියවන්න එහෙම නැහැ හොඳේ. හොයන්න නැතුව බලන්න නැතුව ඔය මිනිස්සු හරි කැමතිනේ දැන් බැරි වෙලාවත් හිතන්නකො භක්ති ගීත කණ්ඩායමට දරුවා දැම්මේ නැහැ කියලා ඉවරයිනේ. දහම් පාසලේ තරඟට දරුවා දැම්මේ නැත්තම් ගුරුවරුන්ට බයිනවා හාමුදුරුවනේ එවුන්ට ඕනේ උළු දාගෙන තියෙන. එහෙනම් ඔය සාසනික සම්බන්ධතාවය හරි අපූර්වට කරන්න. තරුණ මහත්තුරු සේරම මාසෙකට සැරයක් පුතේ පන්සලට යන්න. සංඝාවාස බුදුමැදුර බෝ මළුව මාසෙකට සැරයක් තරුණයෝ 30ක් එක්ක වුණොත් පැය දෙකයිනේ. අපේ පන්සල සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න නියාමනය කරන තැන හොද්දට පන්සල නඩත්තු කරන්න. හාමුදුරුවෝ කතා කරුවත් එකයි නැතත් එකයි. ගිහිල්ලා පන්සල් මිදුල මේ මිනිස්සු එනකොට මිනිස්සුන්ට හිත හැදෙන්න පැහැදෙන්න සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දෙන්න. ඊළඟට හරි කනගාටුදායක කාරණයක් තියෙනවා. හරි ඛේදවාචකයක් තියෙනවා. මම පොඩි යෝජනාවක් හෙට්ටි පොලට කරනවා මේක පුළුවන් නම් කරන්න හොඳේ. ඔය මේක තියෙනවනේ මොකක් හරි මේ හෙට්ටි පොල යූත් කියලා සංවිධානය. සහ මේ බණ අහන්න ආපු සියලු දෙනාම අපේ තාත්තලා අපේ තරුණයෝ මේ හෙට්ටි පොල එකදු මත්ද්‍රව්‍යයක්වත් විකුණන්න දෙන්න එපා. කොල්ලොන්ට හොරෙන් මේකේ මොනවාද කරන්න පුළුවන්? මේ කොල්ල දන්නේ නැතුව මොකවත් කිරියයිද? තරුණයෝ දන්නෝ. මේ ගම් වලින් පන්තියන පොඩි පැටව පන්තිය ඇවිල්ලා යනකොට මේ අර මත් වෙන්න බොන පෙති කාඩ් එක අරගෙන යන්නේ. අපේ තරුණයෝ දන්නේ නැද්ද අහවලා විකුණන්නේ කියලා? මම මේ තඩි ගහන්න කියනවනේ විකුණන්නේ උන්ට හොඳේ. මම විකුණන උදවියට කියන්නේ එක මත් පෙත්තක්වත් හෙට්ටි පොළ හෙට ඉඳන් විකුණන්න එපා. කාටද විකුණන්නේ? අහිංසක කොල්ලෙකුට දෙන්න. වීමිටිය විකුණලා පන්ති කාඩ් එක දෙන්නේ අල්ලපු ගෙදරින් සල්ලිලා පන්ති ගාස්තු දෙන්නේ. ඒක අරගෙන හෙට්ටි පොළ ඇවිල්ලා ගුලි ගන්නවා. ඕවා ඉතින් විකුණන්න එපා මේකේ. වෙල සංගමේ දන්නේ නැති විකුණන්නේ නැතුව ඇති. දෙන්න එපා. හෙට්ටි පොළ බේරගන්න. මේකට එක්කහුව වෙන්න මේක පරිස්සම් කරගන්න. අයිස් හැමතැනම නැද්ද? කවුද විකුණන්නේ? ඔය සේරම කුලප් වෙලා තියෙන මම මෙව කියනවා කියලානේ. අහන කෙනා මට කියන්නේ හාමුදුරනේ ඕවා දැන් කියන්න එපා පරිස්සම් වෙන්න කියලා.
අයිස් විකුණන මහත්තුරුන්ට මං කියන්නේ මේ තරුණයෝ පුදුම විදිහට මේක දැන් නවත්තනවා ඒකයි. රැල්ලට හරි කමක් නැහැ නවත්තලා දාමු. සෙනසුරාදාට ඉරිදාට කැරකෙන්න බහුමුළු ගානේ බස් ස්ටෑන්ඩ් ගාන. මහජන වැසිකිලි එහෙම. පැටවුන මෙලහටත් හකු පුරවගෙන නැති දුම්කොළ කුඩු වලේ. පුදුම වසංගතයක් වුණා නේ මේක. මේ පව් අපේ අසරණ අම්මගේ තාත්තගේ දරුවෝ. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වෙන්න නම් පුතේ මං අපේ දරුවන්ට කියන්නේ කිසි කෙනෙකුට අහු වෙන්න එපා. කිසි කෙනෙකුගේ අතකොළු වෙන්න එපා. හැම කෙනෙක්ම පුතේ බලාගෙන ඉන්නේ අපි පාවිච්චි කරන්න. මං කියවර විනාඩි 10ක් විතර දවසට අරගෙන කල්පනා කරන්න. මම මොකද කරන්නේ මම මොකද්ද කරන්න ඕනේ මම කවුද කියන එක. එක එක දෙයි ගන්න එපා. ඔය රත්නපුරේ බණකට වැඩිය දැන් දවස් 3ක් 4ක් විතර ඇති. එනකොට එළියට ඇවිල්ලා කියනවා මම කවුද කියලා මෙහි පොලිසිය වලින් අහන්නලු. සුප්‍රසිද්ධ මත්කුඩු ව්‍යාපාරිකේ හම්දුරුන්ට පින් සිද්ධ වෙන්න නවත්තලා මාස 4යි කිව්වා. විකුණන්නේ නැහැ කියලා පොරොන්දුනා පින්නතුනි. මේ ධර්මයේ ආශ්චර්යය. විකුණන සේරටම කියන්නේ හරි කරුණාවෙන් ඕනකමින් කියන්නේ ඕවා නවත්තලා දාන්න. මෙලෝ හසරක් දන්නේ නැති ගම්වල කොල්ලෝ අයිස් ගහලා පිස්සු කෙලිනෝ. ගෑනු ළමයි පුරුදු වෙනවා. ඔය දාගමක් જાතියක් ඉතුරු වෙන්නේ. අයිස් ගහලා තරුණයෝ කුඩු ගහලා ගම්වල අම්මට තාත්තට වද දෙනවා. ඔය මොරටුවේ හරි වැල්ලවත්තේ හරි එක මහත්වෙක් කියනවා මට නැවැත්තුවාලු. මං අහුවා ඇයි? ගොඩක් මේ කාලේ තරුණයෝ බනහන කාලෙනේ. එකෙක් ගෙනල්ලා දුන්නලු අර පුංචි කරාඹු දෙක. ගහලා ඇහුවලු කාගේද කියලා. අර ගෙදර හිටපු චූටි දුවගේ කරාඹු දෙක ගලවගෙන ඇවිල්ලා තියෙන. ඔය මත්පෙත්ත ගේන්න දෙන සල්ලි ළමයි හම්බ කරලා නෑ. තාත්තලා හුරු වෙලා ඉන්න සිගරට් එකක් බොනකොටත් හිතන්න පිටර ගෙඩි 3ක් විතරනේ නේ. මොකටද පුතේ හැමදාම හිතන්න අපි කවුද? මම මොකද්ද කරන්නේ? මම මොකද්ද කරන්න ඕන? මම කොහෙද කොතනද ඉන්නේ? ඒ නිසා සත්පුරුෂ දරුවන්ට කියන්නේ 2026 අවුරුද්දේ අධිෂ්ඨාන කරගන්න. යාළුවෝ රැලි පිටින් හිටියට බුරුතු පිටින් හිටියට මොකක් හරි වුණාම කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. අද ගෙදර යන්න මම හැමදාම දේශනා කරනවා වගේ පින්වත් දරුවෝ අපේ තාත්තලා හොඳට ගෙවල් වල බුද්ධවත කරන්න. උදේ නැගිටින්න බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුව තියන්න. ඔය බොහෝ පිරිසක් මේකට උසුළු විසුළු කරලා තිබ්බා. උසුළු විසුළු කරන උදවියටත් කියන්නේ උසුළු විසුළු කර කර හරි කමක් නැහැ මේක කරන්නකො එතකොට ඕක හරියනවා. උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට දාන ටික තියන්න. හැන්දෑවේ කහට කෝප්පයක් බීම උගුරක් හරි කමන්නේ බීම් බෝතලයක් අරගෙන ගිහිල්ලානේ බුදුහාමුදුරුවන්ට තියන්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? බුද්ධවත කරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. බුද්ධවත කරන දරුවන්ට වරදින්න දෙන්නේ නැහැ. විස්මිතයි. ඒ හාස්කම කොච්චරක්ද කියනවා නම්
එකදු අකුසලයක්වත් වෙන්න දෙන්නේ නැහැ වචනකින්වත් ගෙවල් වල ආය කුණුහරුපයක්වත් කියන එකක් නැහැ. සැකයි වගේ නම් ඔය ආතබූත නැතුව මුස්පෙන්තු ගතිය තියෙනවනම් ඔය සේරම නැති වෙලා යනවා. කරන්න ඕන දේ මනසට එනවා. හිත පිරිසුදු වෙනවා. හෙට උදේ ඉඳන් සති 3ක් කරන්න. හෙට ඉර පායනවා සත්තයි. වරදින්නේ නැහැ පින්නතුනේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. එච්චරයි. ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් මේ සියලු දෙනාට යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා පතන්න. සිද්ධ කරගත්තා වූ ධර්මදේශනා මේ පින්කමේ ආනුභාවයෙන් මේ සියලු දෙනාටම පින්කම සංවිධානය කරපු අපේ දෙවමදිහත්පත්වේ උපප්‍රධාන සංඝනායක වහන්තරේ සිද්ධාර්ථ නායක හාමුදුරුව ඇතුළු මහා සංඝ රත්නයට පින් අයිති වේවා. හෙට්ටිපොළ වෙළඳ සංගමය ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවට ඒ පින්නතුන්ගේ ව්‍යාපාරික කටයුතු දිනෙන් දින දියුණු පමුණු වේවා. සමෘද්ධිමත් භාවයට පත් වේවා. ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ පොලිසිය හෙට්ටිපොළ යූත් සංවිධානය ඇතුළු සියලු දෙනාම එක්කහුව වෙලා පින්කම සංවිධානය කරන්න යෙදුනේ. සියලු දෙනාට පින් අයිති වේවා. ඔය ඇත්තෝ යන්නේන ගමන බිමන කරන කියන රැකී රක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳාම් ආදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. පින්නතුනි අද ඉඳන්වත් ගෙදර අම්මලා තාත්තලා දරුවෝ හරි හොඳට සත්පුරුෂෝ විදියට සතුටින් ඉන්න. අම්මලා තාත්තලා කවදාවත් මින් මනත කිසි කෙනෙකුට හිරිහැරයක් කරන්න එපා. අඩුම තරමේ හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිදෙන්න කුණුහරුපයක්වත් කියන්න එපා. හරි හොඳට ඉන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. අපි මැරෙන මිනිස්සුනේ පින්නතුනේ. අපි ජරාවටපත් වෙන උදවිය, අපි ව්‍යාධියටපත් වෙන උදවිය සියල්ල අතෑරලා සියල්ල දාලා දුක් විඳලා මැරෙන්න ඉන්න මිනිස්සු මෙතන කවුරුවත් නැහැ. අවුරුදු 7-800ක් ජීවත් වෙන පින්නතු මේවා හොඳට කල්පනා කරන්න. සිත කය වචනය තුන්දොර සංවර කරගෙන ජීවත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ඔබ සියලු දෙනාට ලැබේවා. මම හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ අයියට මගේ දායකයින්ට පින් අයිති වේවා. සංසාරේ කවදාවත් මේ කිසි කෙනෙකුට ලෙඩක් දුකක් කරදරයක් නම් හැදෙන්න එපා. සංසාරේ කවදාවත් අකල් මරණයකට සහ පිපාසාවකට ගොදුරු වෙන්න එපා. සසර වසනතුරු නිවන් දකින්නතුරු දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවල උපදින්න ඕනේ. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න මේ පිං සසරට පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු.